රටක් වශයෙන් ශ්‍රී ලාංකිකයෝ වෙන අපි මිර වෙඩ්ඩි ලොකු අර්බුදයක ඉන්නේ. දහස් ගානකගේ ගෙවල් නැටි වෙලා. ජීවිත කාලයක් එකුට කරපුවා වතුලේ ගහන් ගිහිල්. තවත් අයගේ දේවල් පස්වරට යට වෙලා. සමහරුන්ගේ ජීවිත යට වෙලා. ඒ අතරි පස්සට සමහර හදවත් ජීවිතේ බලාපොරොත්තුවෙන් තවමත් ගැහෙනවා ඇති. අපි දන්නවා අපි කොහොමද එකමුතු ජාතියක්. අපි අපිට පුළුවන් විදියට උදව් කළා, පරිත්‍යාග කළා, ආධාර එකතු කරලා ගිහින් දුන්නා. නමුත් මේ වෙලාවේ ඒ ටික කරලා විතරක් මදි. පස්කඳු වලට ජීවිත යට වෙලා, පාරවල් යට වෙලා, සමහර ගම්වලට තියෙන සැපයුම් මාර්ග එහෙම පිටින්ම ඇහිරිලා. මේ ඔක්කොම තියෙන සීමිත සම්පත් යොදාගෙන නිවැරදි කරන්න රජයට ගොඩක් කල්ලයි. බේරගන්න පුළුවන් ජීවිත නැති වෙයි. සැපයුම් නැතුව මිනිස්සු බඩගින්නේ ඉඳී. ඉතින් මේක තමයි රටක් විදිහට, ජාතියක් විදිහට අපේ හයිය පෙන්වන්න හොඳම වෙලාව. එකතු වෙන්න, වැටුණු පස්කඳු පෙරලන්න, පාරවල් පාදගන්න. මේ දේ හොඳටම කරන්න පුළුවන් ආපදා ස්ථාන ළඟම ප්‍රදේශවල ඉන්න ඔබට පිරිස එකතු කරගන්න, දැනුවත් කරන්න, සංවිධානය වෙන්න, තියෙන උද්දැල්ල විල්බැරෝ වරන් එකතු වෙන්න. මේක තමයි ඔයාට නායකයෙක් වෙන්න, පුරෝගාමියෙක් වෙන්න, වීරයෙක් වෙන්න හොඳම වෙලාව. හැබැයි මේක මතක් තියාගන්න. මේක කරන්න නම් හරියට සංවිධානය වෙන්න ඕනේ. එක ප්‍රදේශයකින් 100ක් එකතු වුණොත් ඔබට පුරුවම් ඔබේ ප්‍රදේශයට එන පාර, මැරෙන්න යන ජීවිත බේරගන්න. එකතු වෙන්න. හැබැයි හිතුමතයට දේවල් කරන්න ගින් වැඩේ වන කරගන්න එපා. සංවිධානය වෙලා අදාළ බලධාරීන් දැනුවත් කරන්න. ඒගොල්ලොන්ගේ මෙහෙයවම ගන්න. කියන්න අපි රට බේරන්න ලෑස්ති කියලා. ඕගොල්ලොන්ට මදි වෙලා තියෙන ශ්‍රම බලය අපි දෙන්නම් කියලා. මොකද තවමත් අවදානම එහිමමයි. කරන වැඩක් අවදානම අඩු කරගෙන ආරක්ෂක අංශවලට වදයක් නොවී කරන්න ඕනේ. ඉතින් දුරපළාත් වලින් ඕගොල්ලොත් ලෑස්ති වෙන්න. තරුණ සංවිධාන එකතු වෙන්න. නැත්තම් කැක්කුම තියෙන උන් එකතු කරන් සංවිධාන හදාගන්න. අදාළ බලධාරීන් දැනුවත් කරලා එන්න උදව් කරන්න. අපිට එකතු වුණත් පුළුවන් රට අවුරුදු ගානකින් පස්සට යන එක නවත්තන්න. මිනිස්සු 10කට පුළුවන් බැකෝ එකකින් කරන වැඩ ටික කරන්න. මේක හොඳට මතක් තියාගන්න. රජයකට සම්පත් අඩු වෙන්න පුළුවන්. හැබැයි රටකට සම්පත් ඕන තරම් තියෙනවා. මානව සම්පත් ඕන තරම් තියෙනවා. විපතටපත් වුණත් අපි, විපතෙන් ගොඩෙන්න ඕනෙත් අපි. මේක තමයි ෆීනික්ස් කුරුල්ලෝ අලුමතින් නැගිටින වෙලාව.